2026 අවුරුද්දේ ආපු GB WhatsApp අලුත්ම අප්ඩේට් එකේ සුපිරිම වැඩ කෑලි සහ සෙටින්ග්ස් ඔක්කොම එකක් නෑර අදම ඔයාට මේ වීඩියෝ එකෙන් අරන් එනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු guys වීඩියෝ එකට. GB WhatsApp එක ඩවුන්ලෝඩ් කරගත්තන් පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි මුලින්ම පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි GB WhatsApp එක ඕපන් කරගත්තාම සාමාන්‍ය විදියට අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩම ලයින් එකේ තියෙන ෆීචර්ස් ගැන මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මේවා දැන්ටමත් දන්නවා ඇති. හැබැයි මේ version එකේදී මේවත් පොඩි අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඔයාලට තියෙනවා ඉතින් මේ ඉර වගේ තියෙන එක. ඉතින් මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ඇප් එකේ තීම් එක වෙනස් කරගන්න. ඉතින් මම දැන් දාගෙන ඉන්නේ ඩාර්ක් තීම් එක. ඉතින් මෙතන ඇක්ටිවේට් බටන් එක මේ විදිහට මම සිලෙක්ට් කරොත් මට මේක ලයිට් තීම් එකට ගන්න පුළුවන්. ආපහු මේක ඇක්ටිවේට් කරොත් මේ විදිහට මට මේක ඩාර්ක් තීම් එකට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මෙතන තියෙන්නේ. ඒක නම් ලොකු වෙනසක් වෙලා නැහැ. ඊළඟට ඔයාලට පේනවා ඉතින් මෙතන Wi-Fi icon එකක් තියෙනවා. ඉතින් මේ Wi-Fi icon එක මම මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේක අපි ඇක්ටිවේට් කරගත්තොත් ඔයාලට මෙතන පේනවා ඉතින් කියලා තියෙනවා while airplane mode is on කියන්නේ මේ Wi-Fi icon එක ක්ලික් කරාම GB WhatsApp app එකට විතරක් airplane mode එක on වෙනවා. දැන් අපි සාමාන්‍ය විදියට නම් අපිට මැසේජ් එන්නේ නැති වෙන්න කරන්නේ airplane mode එක ෆෝන් එකේම on කරන එකනේ. මෙන්න මේ විදියට airplane mode එක on වෙන විදියට අපි on කරනවා. ඉතින් මේ විදියට on කරන එකෙන් වෙන්නේ අපිට සාමාන්‍ය විදියට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් අපිට පුළුවන් GB WhatsApp එකේම airplane mode එක GB WhatsApp එකට විතරක් on කරලා අනිත් ඒවා සාමාන්‍ය විදියට YouTube යන්න Facebook යන්න. ඉතින් මේ ෆීචර් එක ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඉතින් මෙතනින් activate කියන එක එබුවාම ඔයාලට පුළුවන් ඔයාගේ GB WhatsApp app එකට විතරක් airplane mode එක on වෙනවා. එතකොට ඔයාලට message එන්නේ නැහැ. message යවන්නත් බෑ. ඉතින් මෙතන lock එකක් වගේ පේන්නේ. එතකොට ඒක ආයෙ click කරගත්තන් පස්සේ ඔයාලට ඒක deactivate කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඉතින් මෙන්න මේ වගේ මේ ghost icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක මම මේ විදිහට click කරගත්තොත් මේකට කියන්නේ ghost mode කියලා. ඉතින් මේක on කරගත්තාම ඔයාගේ actions invisible වෙනවා කියලා තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඔයා online ඉන්නවා කියලා අනිත් අයට පේන්නේ නැහැ. last scene එක freeze වෙනවා. ඔයා අවුරුදු ගානකට කලින් නම් මේක on කරලා තියෙන්නේ. එතකොට පෙන්නන්නේ ඔයා කොච්චර WhatsApp එකට last scene කරන්න ආවත් ගොඩාක් ඉස්සර දිනයක් තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් ඒක තමයි එතනින් එන්නේ last scene එක freeze වෙනවා. ඔයා online ඉන්නේ කියලා පෙන්නන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා message එකක් open කරලා බැලුවොත් කවුරු හරි මේක on කරාන් පස්සේ ඔයාලට message එන්නේත් නැහැ. message ආපුවත් ඔයා බැලුවොත් ඒවා මේ ටික් එක blue වෙලා පෙන්නන්නේ නැහැ. එයාලට ඉතින් ඒක ඔයාලට පුළුවන් මෙතන activate button එක select කරලා activate කරගන්න. ඉතින් මම ඒක cancel කරගන්නවා. ඉතින් මෙතන camera icon එක නම් ඔයාලා දන්නේ නැති ෆොටෝ එකක් අරන් කාට හරි ෂෙයා කරන්න. ඒකේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඊළඟට මේකේ මේ වීඩියෝ එකේ වැදගත්ම බලන්න ඕන ටික තියෙන්නේ මෙතන. ඉතින් මෙතන මේ dot තුන click කරගත්තාන් පස්සේ ඔයාලට පේනවා මෙතන options ගොඩාක් තියෙනවා. ඉතින් මෙතන privacy කියන එකට අපි මුලින්ම යමු. ඉතින් මෙතනින් පුළුවන් hide last scene කරන්න. ඉතින් අර මම කලින් කියපු options වල වෙන දේවල්ම තමයි ඒවා අපිට වෙන වෙනම කරන්න පුළුවන්. දැන් last scene sign වෙනවත් එක්ක මේ hide වෙනවත් එක්කම අපිට message එන එකක් නවතිනවනේ. ඉතින් මෙතනින් අපි hide last scene කියන එක විතරක් on කරොත් අපේ message එන එක message එනවා. last scene විතරයි hide වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේක on කරගත්තන් පස්සේ ආයෙමත් app එක restart වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන privacy වලට ගියාම මෙතන පෙන්නන්නේ show last scene කියලා. ඉතින් show last scene කියන එක ආයෙ click කරගත්තන් පස්සේ ඒ last scene hide වෙන feature එක අපිට මේ විදිහට off කරගන්න පුළුවන්. ඉතින් ඒකට ආයෙත් reset වෙලා එනවා. ඊළඟට මෙතන show status view කියන එක select කරගත්තාම අපේ status වලට ගිහිලා තියෙන views ගාන අපිට විතරයි පෙන්වන්නේ. අනිත් අයට පෙන්නනවා. show status view කියන එක click කරගත්තන් පස්සේ ඉතින් ඔයා මෙතන hide status view කියන එක click කරගත්තොත් මෙන්න මේ විදිහට ආපහු restart වෙනවා. එතකොට පිට කාටවත් අපේ shorts වලට කොච්චර views ගින්ද shorts නෙමෙයි අපේ status වලට කොච්චර views ගින්ද කියලා පෙන්නන්නේ නැහැ. ඔයාට විතරයි බලන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි මෙතන privacy option එකක් ගත්තොත් මෙතන disable forwarded tag කියන එක click කරන්න පුළුවන්. එතකොට ඔයා මේක disable කරලා තිනකොට ඔයා කොතනින් හරි message එකක් අරන් forward කරොත් ඒක forwarded message එකක් කියලා පෙන්නන්නේ නැහැ. ඉතින් මෙතෙන්ට ආයෙත් ගිහිල්ලා ඒක enable කරගන්න තියෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය විදිහට පෙන්නනවා. ඉතින් ඊළඟට අපි මෙතනින් click කරගෙන යමු show edited message කියන එකට. ඉතින් show edited message කියන එක click කරගත්තාම ඔයා මොකක් හරි වීඩියෝ එකක් මේ වීඩියෝ එක නෙමෙයි message එකක් ඔයා කාට හරි යවපු message එකක් edit කරොත් ඒක edited කියලා පෙන්නනවා. ඉතින් මෙතන අපි මෙන්න මේ විදිහට privacy එකට ගිහිල්ලා show edited message කියන එක click කරගත්තාම ඒක edited කියලා පෙන්නනවා. ඉතින් ආයෙත් අපි මෙතෙන්ට ගිහිල්ලා hide edited message කියන එක click කරගත්තොත් ඒ විදිහට ඔයා message එකක් edit කරත් එයාට edited කියලා පෙන්නන්නේ නැහැ. ඉතින් ඊළඟට මෙතන privacy settings වලට යන් මෙතනින් තියෙනවා disable anti view once කියන එක. ඉතින් ඔයාට one scene දාලා කවුරු හරි image එකක් එවුවොත් ඔයාට පුළුවන් මෙන්න මේ feature එක on කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ one scene එවපු message එක ඇති තරම් බලන්න. ඉතින් මෙන්න මේ විදිහට enable anti view once කියන එක on කරගත්තාම තමයි ඔයාට ඒ විදිහට බලන්න පුළුවන්. disable anti view once
once කියන එක on කරලා තියෙනකම් ඔයාට once email message එකක් එකපාරට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට disable anti delete message කියන එක ක්ලික් කරගත්තාම ඔයා යවපු message ඔයාට ආපු message අනිත් අය delete කරාට ඔයාගේ phone එකෙන් delete වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් ඒක off කරලා තියෙන්නේ. ඉතින් enable anti delete message කියන එක මේ විදිහට on කරගත්තොත් අපිට මේ විදිහට delete කරන්න බෑ කාටවත් එයාලා යවපු message අපිට. මේ delete කරා කියලා අපිට ඒක පෙන්වන්නේ නැතුව යන්නේ නෑ. එයාලා මේ message අපිට ඒ විදිහටම පෙන්වනවා. ඉතින් disable anti delete status කියන එක දැන් on වෙලා තියෙන්නේ. එතකොට දැන් කාටවත් status delete කරන්න බෑ. එයාලා එවලා තියෙන status delete වෙන්නේ නෑ. අපිට ඕන තරමක් බලන්න පුළුවන් මේක on වෙලා තියෙනකන්. ඉතින් මෙන්න මේ විදිහට මේක click කරගත්තොත් මේ feature එක off වෙනවා. එතකොට එයාලා status delete කරොත් ඒක දෙන්නන්නේ නැහැ. ඉතින් අපිට එවලා තියෙන ස්ටේටස් එකට විතරයි එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ WhatsApp private chat එකකින් අපිට අර ස්ටේටස් ෂෙයා කරන්නේ. අන්න ඒ වගේ වපු එකක් එයාලා delete කරොත් ඒක delete වෙන්නේ නැහැ මේක on එකේ තියෙනකම්. ඉතින් මේ විදිහට මම මේක on කරලා තියාගන්නවා. ඉතින් ඊළඟට අපි මෙතන ආයෙත් privacy features වලට ගියොත් මෙතන ගොඩාක් තියෙනවා. ඉතින් මම මෙතන ඔයාලට ඊළඟට අරන්නේ hide blue tick on reply කියන එක. ඉතින් hide blue tick on reply කියන එකේ වෙන්නේ blue tick එක hide වෙන එක reply එකක් දැම්මොත් ඔයා දැන් reply එක දැම්මහම ඒ blue tick වැටෙනවනේ. එයා ඔයාට එවලා තියෙන message එක ඔයා දකින්නවනේ. ඒතකොට blue tick වැටෙනවනේ. දැන් hide blue tick on reply කියන එක දැම්මහම ඒ විදිහට blue tick වැටෙන්නේ නැහැ. reply එක විතරයි යන්නේ. ඒක නයි එච්චර වැදගත් වෙන feature එකක් නෙමෙයි. මෙතන තියෙනවා blue ticks double ticking recording playing. ඊළඟට මෙතන යටම තියෙන reset privacy කියන එක ක්ලික් කරගත්තොත් ඔයා මෙතන හදාගත්ත හැම privacy setting එකම මේ උඩ තියෙන වැදගත් මේවා ටික මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ ටික ඔක්කොම reset වෙනවා WhatsApp එක download කරගත්ත විදියට. හරි දැන් privacy ටික ඉවරයි. අපි ඊළඟට යන් මේ GB WhatsApp update කියන එකට. ඉතින් මේක මේ විදියට ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් update from the official website, update from the Telegram කියලා group දෙකක් තියෙනවා. ඉතින් මේ official website කියන එක ක්ලික් කරගත්තොත් ඔයා මෙන්න මේ විදිහට Chrome web browser එකෙන් යන්නේ මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනින් ඔයාට GB WhatsApp app එක අප්ඩේට් කරගන්න පුළුවන්. app එක අප්ඩේට් වෙගෙන එනකොට එයාලා මෙන්න මේ වගේ අරාබි භාෂාවෙන් තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් මේක අප්ඩේට් කරගන්න. ඉතින් තාම අප්ඩේට් එකක් ඇවිල්ලා නැහැ. මම මේ විදිහට බැක් වෙනවා. ඒ විදිහට ඔයාට පුළුවන් මෙතනින් අප්ඩේට් කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේක එයාලගේ Telegram channel එකක් තියෙනවා. එයාලා Telegram පාවිච්චි කරනවා නම් Telegram වලින් ගිහිල්ලා එහෙම අප්ඩේට් කරගන්න පුළුවන්. ඒකටත් අප්ඩේට් දානවා. ඉතින් ඒක ගොඩක් ලේසි. මොකද WhatsApp එක බෑන් වුණොත් හදිසියෙ හරි මේ අප්ඩේට් වෙලා ඔයාට මේකෙන්ම ඒ කියන්නේ Telegram එකට ගිහිල්ලා අලුත් අප්ඩේට් එක දාගන්න තියෙන්නේ. හරි ඒ වැඩ ඉවරයි. ඊළඟට මෙතන තියෙනවා GB WhatsApp settings කියන එක තුන්වෙනි එක. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට මේ උඩම තියෙන download apps new කියන එකෙන් මේ වගේම mod කරපු මේ WhatsApp APKs තියෙනවා තවත් ඒවා download කරලා try කරලා බලන්න පුළුවන්. ඉතින් ඊළඟට ඒ වගේම වෙන මේ mod කරපු social media apps උත් තියෙනවා. Instagram, Telegram එහෙමත් TikTok, Twitter ඒ වගේ ඒවත් Twitter නම් දැන් නැහැ. මෙයාලාම හදපු එකක් ඒක. Snapchat එක තියෙනවා. ඒ විදිහට ඒ වගේ ඒවා ඔයාලට download කරලා try කරන්න පුළුවන්. මෙයාලගේම mod apps. මම නම් කියන්නේ ඒවා ගන්න එක එච්චරම safe නෑ. මොකද ඔයාලගේ social media accounts නිසා. ඉතින් මෙතන තියෙනවා privacy and security කියලා. ඔයාට ඕන නම් ඒවා try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ privacy and security කියන එකට ගියොත් ඔයාට පුළුවන් මෙතනිනුත් අර මං කලින් කියලා දීපු ෆීචර්ස්ම මෙතනින් ලේසියෙන් on the off ද කියලා බලා ගන්න පුළුවන්. ලේසියෙන් on කරන්න පුළුවන්. ඒ වගේ මං කලින් කියපුවම තමයි මෙතන තියෙන්නේ hide privacy option. අතන අර අපි ටික් තුන ක්ලික් කරාම එන hide privacy options කියන එක මේ විදිහට on කරගත්තොත් එතන තියෙන privacy options ටික එතනින් hide කරලා දාන්න පුළුවන් මේක. දැම්මොත් ඊළඟට එතන තියෙනවානේ update කියලා එකක්. අර මං කලින් දෙන්න Telegram එක website එක. ඒක මේක on කරගත්තොත් ඒක පෙන්වන්නේ නෑ ඒ ටික් තුන ක්ලික් කරාට. මෙතන channels disable කියන එකෙන් ඔයා follow කරගෙන ඉන්න channels ඔයාට පෙන්නන්නේ නැහැ. ඉතින් මේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මෙතන chats කියන එක යටතේ තියෙනවා hide the first message කියන එක. ඒ කියන්නේ ඔයා මුලින්ම යවන message එක හරි එයා ඔයාට මුලින්ම යවන message එක හරි මේකෙන් පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා chat එක open කරාම තමයි message එක පෙන්නන්නේ. එතකන් කිසිම message එකක් පෙන්නන්නේ නැහැ. ඉතින් මෙතන මේ වගේ දේවල් තමයි තියෙන්නේ. මෙතන unmute chats කියලා තියෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. මෙතන security options වලට ගියොත් ඔයාලට පුළුවන් මේ GB WhatsApp app එක lock කරලා තියාගන්න. එහෙම නැත්නම් chat එකක් වුණත් lock කරලා තියාගන්න පුළුවන්. ඉතින් මෙතන එක locking patterns තියෙනවා. ඉතින් මෙතන යටම අර මම කලින් කිව්වා වගේම reset privacy කියන button එකක් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මෙතන තියෙන්නේ. අර මම කලින් කියපුවම GB WhatsApp themes කියන එකට ගියොත් ඊළඟට ඉතින් මෙතන තියෙනවා අර night light mode එක. ඒකත් අර මම කලින් කිව්වා ඔයාලට. මෙතනින් download GB WhatsApp themes කියන එකෙන් ඔයාලට පුළුවන් එක themes download කරගන්න. මෙන්න මේ වගේ themes ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් download කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් load theme කියන එකෙන්
SD කාඩ් එක තියන් ඉන්න තීම්ස් ටිකක් ඔයාලට ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ඒවා සේව් කරගන්න පුළුවන්. මෙතන සේව් කරලා තියෙනවා බලන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේ තියෙන තීම්ස් ඔක්කොම රීස්ටෝ කරගන්න. ඊළඟට රීසෙට් ප්‍රිෆරන්සස් කියන්නේ ඔයා මොනවා හරි තීම්ස් දාලා වෙනස් කරලා තියෙනවා නම් WhatsApp එකේ ඕනම සෙටින් එකක් මේක ක්ලික් කරපු ගමන් ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp එකේ ඔයා හදලා තියෙන හැම සෙටින් එකම privacy තීම්ස් ඕනම දෙයක් ආපහු රීසෙට් කරගන්න. ඉතින් ඊළඟට එතන යුනිවර්සල් කියන එකට ගියොත් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා color styles hide media from gallery අන්න ඒ වගේ දේවල් ටික. ඉතින් මෙතන ඊළඟට මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේ වෙන එච්චර කියන්න දෙයක් නැහැ. මම මේ විදිහට log out වෙනවා. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති ඊළඟට මෙන්න මේ වගේ auto reply කියලා setting එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ auto reply setting එක click කරගත්තාම ඔයාලට පුළුවන් මෙතනින් auto reply එකක් හදන්න. ඔයාලට යන වෙලාව ඊට පස්සේ message එක එකෙන් එවන message එක මොකක්ද ඒ message එකට දෙන්න ඕන reply එක ඒ වගේ දේවල් ටිකක් මෙතන තියෙන්නේ auto reply එකේ. ඉතින් ඒකෙන් මේ විදිහට back වෙන්න පුළුවන්. ඊළඟට මෙතන restart GB WhatsApp කියන එකෙන් අර app එක restart වෙනවා. ඒ කියන්නේ factory settings එක්කම මෙතන message number කියන එක select කරගත්තොත් ඔයාගේ contacts වල save කරලා නැති message එකක් save කරන්නේ නැතුව ඔයාලට මෙතනින් call ගන්න පුළුවන්, video ගන්න call ගන්න පුළුවන්, message කරන්න පුළුවන්. ඒක save කරන්නේ නැතුව. ඒකත් ගොඩක් හොඳ feature එකක්. ඉතින් ඊළඟට අපි මෙතන mass message sender කියන එකට ගියොත් මෙතනින් පුළුවන් අපිට mass message send කරන්න. ඉතින් මෙතන තියෙනවා contacts මෙතන අපිට ඕන description එකක් දාන්න පුළුවන්. මෙතන tap to select කියන එක select කරගත්තාන් පස්සේ අපිට පුළුවන් අපේ contacts ඔක්කොම මෙතන පෙන්නනවා. ඒවා select කරලා මෙතනින් mass message එකක් send කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලා මෙතන warning එකක් දීලා තියෙනවා. මේක නිසා අපේ account එක ban වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ස්පෑම් යනකොට ban වෙනවානේ WhatsApp එකෙන් කොහොමද. ඒක නිසා එහෙම warning එකක් දීලා තියෙනවා. ඔයාලට ඒක හරි දේවල් වලට try කරන්න පුළුවන්. ඉතින් මෙතන new group කියන එකට ගියොත් ඔයාලට පුළුවන් අලුත් group එකක් හදන්න. ඉතින් මෙතන ඊළඟට අපි 33 ක්ලික් කරලා බලුවොත් මෙන්න මේ වගේ මෙතන තියෙනවා broadcast list කියලා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට මේ විදිහට setup කරන්න කට්ටියට broadcast යන විදිහට ඔයාගේ මොන හරි වීඩියෝ ඒ වගේ. ඉතින් මෙතන read all කියන එක ක්ලික් කරගත්තොත් ඔයාලට ඇවිල්ලා තියෙන හැම message එකක්ම ඔයා read කරත් නැතත් read all කියලා read all වෙනවා. read කියලා තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් settings වලට ගියාම මෙන්න මේ විදිහට ඔයාගේ account එකේ settings බලා ගන්න පුළුවන්. ඉතින් ඕවා තමයි GB WhatsApp එකේ අලුතෙන් එල්ලලා තියෙන features. ඉතින් අද වීඩියෝ එක ටිකක් දික් වුණා. ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරන්න. ඒ වගේම තමයි GB WhatsApp පාවිච්චි කරන අනිත් යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට මේ ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් comment කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක හොඳයි නම් හොඳ වීඩියෝ එකක් වැදගත් වුණා වගේ වචන අනිවාර්යෙන් comment කරන්න. එහෙනම් අද මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.